හායි මගේ යාළුවනේ කොහමද? ඔන්න අදත් මම ලස්සන වීඩියෝ කරගෙන ඔයාලත් එක්ක එකතු වෙනවා. අද වීඩියෝ එකේ තේමාව තමයි මගේ නගිනේ කමෙන්ට් කරලා තිබුණා කුරුලෑවට බෙහෙතක් කියන්න කියලා. අන්න ඉල්ලීම තමයි අද මම ඉෂ්ට කරන්න හදන්නේ. කුරුලෑවලට බෙහෙතක්. ඒකට ඕන වෙනවා පේරකොළ. පිරිසිදු පේරකොළ ටිකක් මේ විදිහට කඩා ගන්න. ඊට පස්සේ තව අපිට ඕනි වෙනවා ඔයාලා ගොඩාක් දෙනෙක් දන්න දෙයක් තමයි අමු කහ. අමු කහ කෑල්ලක් මම මේ විදිහට ගත්තා. ඊට පස්සේ ඒක හොඳට සෝදගෙන මොකද අමු කහ අමු කහ අලේ ගොඩක් මඩ තිබුණා. ඊට පස්සේ පේරකොළ ටිකත් මේ විදිහට සෝදගත්තා. ආයි කහ කෑල්ල සෝදගත්තා. ඊට පස්සේ අපි පේරකොළ ටික පොඩි සිහින් ටික කපාගෙන වතුර චෝට්ට එකතු කරගෙන අමු කහත් එක්ක හොඳට බෙන්ඩර් කරගන්න ඕනේ. දීරයක් විදියට බෙන්ඩර් කරගත්තත් කමක් නැහැ යාළුවනේ. මේ තේනේ මම බෙන්ඩර් කරගත්ත මගේ කුරුලෑවට සත්කාරේ පේරකොළයි කහයි. ඊට පස්සේ ඉතින් මේක මූණේ ඇප්ලයි කරන්න කලින් අපි හොඳට මූණ සෝදලා පිරිසිදු කරලා තෙත මාත්තු කරලා ගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට මූණේ ආලේප කරන්න පුළුවන් ඔයාලට ඇඟිලි වලින් හරි පොඩි පුළුන් කෑල්ලක් අරගෙන හරි හොඳට මූණේ ආලේප කරගන්න පුළුවන්. යාළුවනේ ඔයාලා මේක උදේ මූණ හොදන්න කලින් ගාලා හිටියනම් හොඳයි කියලා හිතෙනවා. ෆේස් වොෂ් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ හොඳට මූණ මේ විදිහට ගාලා කුරුලෑ තියෙන තැන් වල ගොඩක් ගන්න. මගේ නම් කුරුලෑ ටිකක් අඩුයි. එහෙම හැදෙන්නේ නැහැ. මේ විදිහට ගාලා විනාඩි 10ක් විතර තියලා හොඳට සෝදගන්න. මොකවත් පාවිච්චි කරන්න එපා යාළුවනේ. කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. නිකන් සෝදලා හරි. සතියකට දෙපාරක් තුන් පාරක් පාවිච්චි කරලා බලන්න. කුරුලෑ පාලනය කරගන්න පුළුවන් ඔයාලට. විශේෂයෙන් යාළුවනේ ඔයාලා කුරුලෑ තියෙන කට්ටිය තෙල් කන්න එපා. තෙල් සහිත ක්‍රීම් ගන්න එපා. ඔයාලා දන්නවනේ කහවල පේරකොළ වල තියෙන සත් ගුණ. කහවලින් නම් ඉතින් විස බීජ අයින් වෙනවා. පේරකොළ වල ගුණ තියෙන ගුණ ඔයාලා බොහෝ දුරට දන්නවා. මම කලින් වීඩියෝ වලත් දාලා තියෙනවා. මේ තියෙන යාමේ විනාඩි 10කට පස්සේ අර මූණේ ගාපු පේරකොළයි කහයි දැන් අර වේලිලා රොඩු වගේ දැන් ගැලවෙනවා. දැන් ඉතින් සියන්නේ මේක පිරිසිදු වතුරෙන් සෝදා හරින්න තමයි. යාළුවනේ අද පොඩි වීඩියෝ එකක් අද ඉල්ලීමක් කරපු වීඩියෝ එකක් තමයි කරේ. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.